මේ වීඩියෝකින් කතා කරන්නේ IP ඇඩ්‍රස් ගැන. හරි අපි බලමු IP ඇඩ්‍රස් එක කියන්නේ මොකක්ද කියලා. IP ඒ කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස් කියන එක තමයි මෙන්න මේ IP ඇඩ්‍රස් කියන එකේ මීනින් එක. මෙන්න මේ IP ඇඩ්‍රස් යූස් කරලා අපි අපේ ඩිවයිස් එක නෙට්වර්ක් එකට දැන් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරනවා කියලා හිතන්න. අන්න ඒ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වුණාට පස්සේ මෙන්න මේ ඉන්ටර්නෙට් එක ඇතුළේදී අපේ ඩිවයිස් එක අඳුරගන්න මෙන්න මේ IP ඇඩ්‍රස් අපිට යූස් කරන්න පුළුවන්. දැන් එතකොට අපිට අපේ ඩිවයිස් එක නෙට්වර්ක් එකක් ඇතුළේ තියෙනකොට එන්නේ ඒ නෙට්වර්ක් එකේ අපේ ඩිවයිස් එකට යුනික් වුණ IP ඇඩ්‍රස් එකක් තමයි අපිට තියෙන්නේ. කියන්නේ අපිට විතරයි ඒ IP ඇඩ්‍රස් එක තියෙන්නේ. අන්න එහෙම වුණාම අපිට පහසුවෙන් අපේ නෙට්වර්ක් එකක් ඇතුළේ අපේ ඩිවයිස් එක අඳුරගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ IP ඇඩ්‍රස් එක නිකන් අපේ ගෙදරක ඇඩ්‍රස් එකක් වගේම තමයි. ඒ කියන්නේ අපේ ගෙදරට විතරයිනේ යුනික් වුණයි මේ ඇඩ්‍රස් එකක් තියෙන්නේ. ඒ අපේ ගෙදර ඇඩ්‍රස් එක අපිට විතරයි තියෙන්නේ. ඒක වෙන කොහෙවත් නැහැ. ඒ නිසා අපේ ගෙදර ඉඳලා තවත් වෙන කාට හරි ලෙටර් එකක් යවනකොට අපේ ලියුමේ යවන්නාගේ ලිපිනයයි ලබන්නාගේ ලිපිනයයි දාලා අපිට පහසුවෙන් ලියුමක් අර යවන කෙනාට කෙලින්ම ලේසියෙන්ම යවන්න පුළුවන්. යන්න ඒ වගේම මෙන්න මේ නෙට්වර්ක් එකක් ඇතුළෙදිත් අපිට අපේ ඩිවයිස් එකේ ඉඳලා තවත් ඩිවයිස් එකකට මොකක්හරි ඩේට එකක් යනවන අන්න ඒ ඩේට එකේ අපි සෝස් IP ඇඩ්‍රස් එකයි ඒවගේම ඩිස්ටිනේෂන් යවන්න ඕනි තැන IP ඇඩ්‍රස් එකයි දාලා යවුවන් අපිට හරියටම අපේ ඩිවයිස් එක ඉඳලා අනිත් ඩිවයිස් එකට අපේ ඩේට යවන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙන්න මේ IP ඇඩ්‍රස් එක යුනික් වුණේ නැති වුණොත් ඒතර යුනික් වුණේ නැති වුණා නම් IP ඇඩ්‍රස් දෙකක් තියෙනවා. එතකොට අපේ ඩිවයිස් එකේ ඉඳලා මේ වෙන ඩිවයිස් මොන ඩිවයිස් එකකටද දැන් ඩිවයිස් දෙකක් තිබ්බොත් ඒ ඩිවයිස් දෙකෙන් මොන ඩිවයිස් එකකටද data යවන්න ඕනේ කියලා අපිට හිතා ගන්න බෑ. අන්න ඒ නිසා මෙන්න මේ IP ඇඩ්‍රස් එක කියන එක යුනික් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ IP ඇඩ්‍රස් එක වෙන කාගේ ගාවවත් මෙන්න ඉන්ටර්නෙට් එක ඇතුළේදී වෙන කාගේ ගාවවත් නැහැ. ඒ වගේම මෙන්න මේ IP ඇඩ්‍රස් ටයිප් දෙකක් තියෙනවා. ඒක තමයි IPv4 සහ IPv6. IPv4 එකේ බිට් 32ක් තියෙනවා. IPv6 එකේ බිට් 128ක් තියෙනවා. IPv4 එක තමයි මුලින් බාවේ. මෙන්න මේ IPv4 එකේ තිබ්බ ලිමිටේෂන් නිසා මෙන්න මේ දැන් වෙනකොට IPv6 යස් කරන තත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් අපි ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනවනේ. දැන් අපිට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනකොට අපිට කනෙක්ට් වෙන ආකාරය අනුව එක එක වෙලාවට එක එක IP ඇඩ්‍රස් අපේ ඩිවයිස් එකට හම් වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි දැන් අපේ මොබයිල් ෆෝන් එකෙන් හොස්පොට් අරගෙන අපේ PC එක කනෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ PC එක මොබයිල් හොස්පොට් වලින් තමයි ඉන්නේ. අන්න ඒ වගේ වෙලාවකදී අපිට එක IP ඇඩ්‍රස් එකක් හම් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ PC එක වෙන රවුටර් එකකට කනෙක්ට් වුණොත් එන්නේ ඒ රවුටර් එකට කනෙක්ට් වෙන වෙලාවේදී අපිට අර කලින් තිබ්බ IP ඇඩ්‍රස් එක නැතුව වෙනත් IP ඇඩ්‍රස් එකක් ලැබෙන්න පුළුවන්. ඒ වගේ අපිට මෙන්න PC එකේ ගිහින් බලන්න පුළුවන් අපේ IP ඇඩ්‍රස් එක මොකක්ද කියලා. IP config කියලා ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ මෙන්න මෙතන මේ විදිහට වයර්ලස් දැන් අපි දැන් කනෙක්ට් වෙලා තියෙන එක දැන් වයර්ලස් තමයි මම කනෙක්ට් වෙලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී අපිට තියෙන IP ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන්. IP ඇඩ්‍රස් එක 192 168යි 8යි 193 කියන IP ඇඩ්‍රස් එක තමයි මගේ දැනට තියෙන මගේ ඩිවයිස් එකේ IP ඇඩ්‍රස් එක විදිහට තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.